සියලු දෙනාටම ජේසු පීඨයි අද දවසේ මම ඔබ සැමත් එක්ක බෙදා ගන්න සූදානම් වෙන්නේ දෙවියන් වහන්සේගේ ස්වභාවය. නැත්නම් දෙවියන් වහන්සේ කෙබඳුද කියන මාතෘකාව යටතේ. දෙවියන් වහන්සේ කෙබඳුද කියනකොට මම අද දවසේ කාරණා 4ක් යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් උන්වහන්සේ ආත්මයක්. දෙවෙනි දේ තමයි උන්වහන්සේ ජීවනයේ උල්පතයි. තුන්වෙනි දේ තමයි උන්වහන්සේගේ පුද්ගල භාවය. හතරවෙනි දේ තමයි උන්වහන්සේගේ සදාකාලිකත්වය. ඉතින් මේ කාරණා ගැන බලනකොට උන්වහන්සේ පළවෙනි දේ තමයි උන්වහන්සේ ආත්මයක් කියලා කියනවා. උන්වහන්සේ ආත්මයක් කියලා කියනකොට යොහන් සුභාරංචි 24:24 ජේසුස් වහන්සේ සමාරිය ස්ත්‍රියට කියනවා දෙවියන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේට নমස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද নমස්කාර කළ යුතු බව උන්වහන්සේ පවසනවා. එතකොට ඔබට දැනෙන්න පුළුවන් උන්වහන්සේට මොනවද අත්පා නැති ශරීරයක් නැති ජීවිත කියලා. නමුත් බයිබලයේ සඳහන් වෙනවා උන්වහන්සේට අත් තියෙනවා පා තියෙනවා කියලා කතා කරනවා. එහෙනම් මේක තුල බයිබලයේ තුල සැඟවුණු යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙනම් පිලිපි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 6:7 කියනවා දෙවියන් වහන්සේ මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ බලය Taman විසින් අල්ලාගත යුතු වස්තුවක්යි නොසිතා ඒ අතහැර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යත්වයට පැමිණෙනසේක කියලා කියනවා. එහෙනම් පළවෙනි දේ තමයි උන්වහන්සේ ආත්මයක් කියන දේ සැඟවුණු යථාර්ථය තමයි කවුද? ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඊළඟට දෙවෙනි කාරණාව ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙවෙනි කාරණාව තමයි ජීවනයේ උල්පත. එන දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඒ ගැලවීම හා ජීවනය උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒක කතා කරනවා යොහන් සුවාරංචියේ 5 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදයේ කියනවා දෙවියන් වහන්සේ Taman තුලම ජීවනය ඇතුව සිටින්නා මෙන් පුත්‍රයාටත් Taman තුල ජීවනය ඇතුව සිටින්ට වරය දුන්සේක කියලා. එහෙනම් දෙවියන් වහන්සේ මොනවාද කියන්නේ? උන්වහන්සේ තුල ජීවනය ඇතුව සිටින්න බලය දුන්නා. වගේම පුත්‍රයාට Taman තුලම ජීවනය ඇතුව සිටින්න බලය දුන්නා කියලා කියනවා. ඊළඟට අපි යනවා උන්වහන්සේගේ පුද්ගල භාවය ගැන බලන්න යනවා. එහෙනම් පුද්ගල භාවය ගැන බලන්න යනකොට මොනවද මේ දෙවියන් වහන්සේ අපි හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා, කතා කරනවා, අන්තර් ක්‍රියාවන් උන්වහන්සේ කරනවා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු උත්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 1:3 එළිය වේවායි වදාළසේක ඒට එළිය විය කියනවා. ඊට පස්සේ උත්පත්ති 6:6 කියනවා උන්වහන්සේ තැවුණුසේක පොළවේ මනුෂ්‍යයා සෑදූ බැවින් උන්වහන්සේ තැවුණුසේක කියලා උන්වහන්සේ කියනවා. ඒ වගේම උන්වහන්සේගේ උදහස ගැන බැලියකි ද්විතීය කතාවේ 1:37 කියනවා නුඹ කානාන් දේශයට නුඹට ඇතුල් වෙන්න බෑ කියලා. ඒක දකින්න ඈත ඉඳන් දකින්න පුළුවන්. නුඹට ඇතුල් වෙන්න බෑ කියලා උන්වහන්සේ කතා කරලා කියනවා. සෙපනියා 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ ප්‍රීතිය ගැන උන්වහන්සේ කතා කරනවා. එහෙනම් කොලොසි 1:15 උන්වහන්සේ ගැන කතා කරලා බලනකොට උන්වහන්සේ මැවිල්ලේ මොනවාද? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනවා වගේම මැවිල්ලේ කුළුඳුලානෝ කවුද? මේ දෙවියන් වහන්සේ. ඉතින් ඊළඟට මම කතා කරන්න බලන්නේ උන්වහන්සේගේ සදාකාලිකත්වය ගැන. උන්වහන්සේගේ සදාකාලිකත්වය ගැන බලන විට උන්වහන්සේ කාලයට අවකාශයට හසු වෙන්නේ නැහැ. නික්ම යාම 3:14 කියනවා උන්වහන්සේ ස්වයං වූ තැනැන් වහන්සේ කියලා. එහෙනම් උන්වහන්සේ ස්වයං වූ තැනැන් වහන්සේ. උන්වහන්සේ මවපු කෙනෙක් නැහැ.
උන්වහන්සේ ගීතාවලිය 92 කියනවා සදාකාලෙන් සදාකාලයටම ඔබ දෙවියන් වහන්සේය. එහෙනම් අද දවසේ අපි දැනගත්ත කාරණා උන්වහන්සේ ආත්මයක්, උන්වහන්සේ ජීවනයේ උල්පත, ඒ වගේම උන්වහන්සේගේ පුද්ගලභාවය, ඒ වගේම උන්වහන්සේගේ සදාකාලිකත්වය. එහෙනම් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේ තමයි සැඟවුණු යථාර්ථය. මේ මහ පොළොවට දෙවියන් වහන්සේ එවන ලද උන්වහන්සේගේ එකම පුත්‍රයා තුළින් අපට ගැලවීම දෙන පිණිස, ජීවනය අත්කර දෙන පිණිස උන්වහන්සේ මේ පොළොවට ආවා. එහෙනම් අද දවසේ ඔබ සියලු දෙනාට මම ජේසු පිහිට කියනවා. ආමෙන්.